සුබ දවසක් ඔබ සියලු දෙනාටම. ඉතින් ඔයගොල්ලෝ අද අපිත් එක්ක එකතු වෙන්නේ තවත් ට්‍රේස් ටෝක් වැඩසටහනත් එක්ක. අද අපිත් එක්ක මේ වැඩසටහනට සම්බන්ධ වෙනවා තවත් එක්තරා තරුණ ව්‍යවසායිකාවක්. ඇත්තටම මේක අද කතා බහ ගොඩක් අසවත් වෙයි කියලා මම බලාපොරොත්තු වෙනවා. ඒකට හේතුව තමයි අපි මෙච්චර දවසක් කරපු වැඩසටහන් වල හිටියේ තරුණ ව්‍යවසායකයන්. අද ඉන්න තරුණ ව්‍යවසායිකාවක්. අපි ඇයගෙන්ම දැනගමු කවුද ඇය මොනවද කරන්නේ කියන විස්තර ටික ඉස්සලාම මම ගොඩක් ආදරයෙන් වගේම ගෞරවයෙන් පිළිගන්නවා මියුලි කළුබෝවිල අයිබෝන් ජෙනරේෂන් ඇල්ෆා හි ෆවුන්ඩර් ඒ වගේම CEO විදිහට තමයි අය වැඩ කරන්නේ. ඉතින් අපි කතා බහ පටන් ගමු. හරි. මියුලි කියන්නේ බලන්න මියුලි කළුබෝවිල කියන්නේ කවුද කියලා. ප්‍රථමයෙන්ම මම ස්තුතිවන්ත වෙනවා මේ වැඩසටහනට ආරාධනා කළාට. ඉතින් වාගේ ප්‍රශ්නෙන් පටන් ගත්තොත් නවද්දයා මම මියුලි කළුබෝවිල කියන්නේ ඇත්තටම මේ වෙනකොට අධ්‍යාපන ශාස්ත්‍රය සම්බන්ධව ස්ටාර්ට්අප් එකක් පටන් අරගෙන ඒත් එක්කම ඒ ස්ටාර්ට්අප් එක වටා අපි කමියුනිටි එකක් නැත්නම් මූව්මන්ට් එකක් නිර්මාණය කරමින් වැඩ කරන පිරිසක් මම කියන්න හැ එක මම මෙහෙවනවා කියලා ඇත්තටම ඒගොල්ලන්ව ෆැසිලිටේට් කරන කෙනෙක් විදිහට මම හඳුන්වන්න පුළුවන්. අපි ඉස්සරහට කතා කරනකොට ජෙනරේෂන් ඇල්ෆා ගැන මම කියන්නම් ඇත්තටම අපි ඒකත් එක්ක මොකක්ද කරන්න කියලා. හැබැයි මියුලි කළුබෝවිල කියන පුද්ගලයා සම්බන්ධයෙන් ගත්තහම ඇත්තටම අවුරුදු ගණනාවක් මේ සම්බන්ධයෙන් අධ්‍යාපන සම්බන්ධයෙන් යම් යම් වෙනස්කම් සිද්ධ විය යුතුයි කියන එක ගොඩාක් විශ්වාස කරපු ඒ සම්බන්ධව ඉගෙන ගන්න සහ ඒ සම්බන්ධව වැඩ කරන්න කැමති කෙනෙක් විදිහට අඳුන්වන්න පුළුවන්. දැන් කිව්වත් වගේ අපි දැනගන්න එපා මොකද්ද මේ ජෙනරේෂන් ඇල්ෆා කියලා කියන්නේ කොහොමද ඒකෙන් මේ කියන ස්ටාර්ට්අප් කියන මේ කල්චර් එක වලට කොහොමද ඒකෙන් හම්බ වෙන සපෝට් එක කොහොමද කියලා දැනගන්න ඕනේ. අපි කතා කරමුකෝ බලන්න මොකද්ද මේ ජෙනරේෂන් ඇල්ෆා කියන්නේ කොහොමද ඒකේ ආරම්භය මේ වෙනකොට මොනවද වෙන්නේ කියන විස්තර ටික. හරි. ජෙනරේෂන් ඇල්ෆා කියන්නේ මොකක්ද කියන එකටත් කලින් මම කියන්නම් ඇත්තටම ඇයි එහෙම දෙයක් අපි නිර්මාණය කරන්න හිතුවේ කියන එක. අපි නවද්‍ය අපි ඉස්කෝලේ යන කාලේ දන්නවනේ අපි උසස් පෙළ සාමාන්‍ය පෙළ කරන කාලේදී අපිට තේරෙනවා සමහර වෙලාවට අපි ඉගෙන ගන්න දේවල් වලට අපි ඇත්තටම සමහරවිට කැමති නැහැ. අපි ඒ දේවල් සමහරවිට කරන්නේ අපේ දෙමව්පිය කියන නිසා නැත්නම් අපේ යාළුවෝ කියන නිසා. එතකොට අපිට ඒ කාලේ තේරිච්ච දෙයක් තමයි අපි ගොඩක් අපිට විතරක් නෙමෙයි ගොඩාක් දරුවන්ට තියෙන ප්‍රශ්නයක් තමයි එයාලට තමන් කරන දේ වැඩි රෙසනේට් වෙන්නේ නැහැ සමහර වෙලාවට. ඇයි මේක කරන්න කියන එක සමහරලාට තේරෙන්නේ නැහැ. ඒත් එක්කම මේ අපි කතා කරන්නේ මේ අවුරුදු 18, 19, 17 මෙන්න මේ වයස් පරාසයේ විශේෂයෙන්ම ශ්‍රී ලංකාව වගේ රටක් ගත්තාම මේ තරුණියන් ඇත්තටම ලොකු අභියෝගات එක්ක හැප්පෙන්න පටන් ගන්න වයසක්. මොකද ඒගොල්ලන්ට අර සොසයිටි එකත් එක්ක ඒගොල්ලෝ මූව් වෙන්න පටන් ගන්න වයස. එතකොට ඒගොල්ලන්ට තේරෙනවා අර ෆයිනෑන්ෂල් ප්‍රෙෂර් එක ඊට පස්සේ නොයෙකුත් ආකාරයේ ප්‍රශ්න ඒ කාලේ තියෙනවා. ඉතින් අපි ඉගෙන ගන්න කාලේ අපි දැක ප්‍රශ්න තමයි මෙන්න මේවට මේ තරුණයන්ට ඇත්තටම සපෝට් කරන්න තනක් නැහැ. ඒකට ඇත්තටම අපි තේරුම් ගත්ත දෙයක් තමයි ඒ කාලේ අපිට සොලියුෂන් එකක් නොතේරුණත් අපිට තේරිච්ච ප්‍රශ්නයක් තමයි ඇත්තටම මේ රටේ තරුණයන්ට ගොඩක් වෙලාවට හොඳ පොටෙන්ෂල් එකක් තියෙනවා. දේවල් කරන්න හොඳ හැකියාවක් තියෙනවා. හැබැයි අවාසනාවට ඒගොල්ලන්ට ඒකට ෆැසිලිටේට් කරන්න අපේ අධ්‍යාපන ක්‍රමය වේවා පද්ධතිය ඇත්තටම හැඩ ගැහිලා නැහැ. ඉතින් ඇත්තටම අපිට ඕන වුණා කෙනෙක් අපි ඉන්ඩිවිජුවල් කෙනෙක්ව ගත්තාම ඒ කෙනා කොහොමද දෙයක් එයාට ගැලපෙන දෙයක් තෝරගන්නේ ඒක වටේට එයා කොහොමද හොඳ ඉම්පැක්ට්ෆුල් දෙයක් කරන්නේ ඒක කරන්න කොහොමද සිස්ටම් එකක් එයාව එම්පවර් කරන්නේ අන්න ඒ වගේ දෙයක් කරන්න අපිට අවශ්‍යතාවය තිබ්බා. එතකොට ඔන්න ඔය කියන දේ ඔළුවේ තියාගෙන තමයි අපි ඇත්තටම පොඩි සිහිනයක් කියන එක නිවැරදි. අතර මේ කාලේ එහෙම දෙයක් තිබුණා මෙහෙම දෙයක් කවදා හරි කරනවා කියලා. ඉතින් අපි දැන් මීට අවුරුදු 4කට වගේ කලින් අපේ ජෙනරේෂන් ඇල්ෆා කියන එක පටන් ගත්තා. ඇත්තට මේක පටන් ගත්තේ කමියුනිටි එකක් විදිහට. මුලින්ම ස්ටාර්ට්අප් එකක් විදිහට නෙමෙයි කමියුනිටි එකක් විදිහට. පටන් ගැනීමේ අරමුණ තමයි මිනිස්සෙක් කොහොමද තමන් ඇත්තටම රෙසනේට් වෙන
තමන් ඇත්තටම තමන්ව ඩ්‍රයිව් කරන දේ හොයාගන්න ඒක හරහා කොහොමද ඒගොල්ලෝ ඉම්පැක්ට්ෆුල් දෙයක් කරන්න පුළුවන් පුද්ගලෙක් බවට ඒගොල්ලන්ව ට්‍රාන්ස්ෆෝම් කරන්නේ කියන එක කියන අර මූලික කන්සෙප්ට් එක උඩ තමයි අතරම ජෙනරේෂන් ඇල්ෆා කියන එක පටන් ගත්තේ. ඉතින් ඊට පස්සේ ඒක අපි ඒක අවශ්‍යතාවය තිබ්බට දැන් අපි මේකට විසඳුමක් හොයන්න එපා. ඒ විසඳුමක් හොයන්න අපි නොයෙකුත් ආකාරයේ දේවල් කළා. මේක කොයි විදිහටද මේක විසඳුමක් වෙන්නේ? සමහර විසඳුම් තියෙනවා ඇත්තට මේ විසඳුම වැඩ කරන. හැබැයි ඒක සස්ටේන් කරන්න හරි අමාරුයි. සමහර විසඳුම් තියෙනවා ඒක විසඳුමක් වෙන්න පුළුවන්. හැබැයි ඒක අර අපි කියනවා ස්කේල් කරන්න අමාරුයි. ඒතකොට ඒ වගේ නොයෙකුත් දේවල් අපි try out කරලා එක එක දේවල් ඔස්සේ අපි මේ අවුරුදු 4-5 පුරාවට අපි ජෙනරේෂන් ඇල්ෆා කියන එක ගෙනාවා. කොහොමද පුද්ගලයෙක් මෙන්න මේ කියන තමන්ගේ අපි මේකට කියන යුනික් ඉන්ඩිවිජුවල් පොටෙන්ෂල් කියලා. මේක අයිඩෙන්ටිෆයි කරගන්න, ඒක ඒක අප්ලිෆ්ට් කරන්න සහ එතනින් එහාට තමන් දෙයක් ක්‍රියේට් කරන්න හෝ අපි ඔකට කියනවා එන්ටර්ප්‍රෙනර් කෙනෙක් හෝ ඔන්ටර්ප්‍රෙනර් කෙනෙක් වෙන්න වඩ පත් කරන්න කියන එක අපි නොයෙකුත් සොලියුෂන්ස් කරලා දැන් අපි එක තැනකට එතන ඇවිල්ලා තියෙනවා ඇත්තටම. ඒක තමයි ජෙනරේෂන් ඇල්ෆාගේ ජර්නි එක සිද්ධ වුණ විදිහ. හරි. එතකොට මියුලි පහුගිය දවස්වල මම දැක්කා මේ IITM එකට අපිට යන්න අවස්ථාව ලැබුණා. අපි කැමති දැනගන්න කොහොමද මේ අවස්ථාව කොහොමද ඔයාට ඒක උදව් වුණේ, කොහොමද ඔයාගේ ස්ටාර්ට්අප් ජර්නි එක ඉස්සරහට අරන් යන්න කොච්චර ලොකු වටපිටාවක් ඒ කියන්නේ අවකාශයක් එතනින් හම්බුණාද? එතකොට දැන් අපි IITM කියලා ගත්තාම ඒ තියෙන වටපිටාවත් එක්ක බැලුවහම කොහොමද අපි මේ ලංකාවේ මේ සිද්ධ වෙන මේ ඉනෝවේෂන් පැත්තට වෙන්න පුළුවන්, ස්ටාර්ට්අප් පැත්තට වෙන්න පුළුවන්, ඒ දේවල් වලට කොහොමද මේකේ සම්බන්ධතාවය තියෙන්නේ? කොහොමද ගමන කියන අපිට පොඩ්ඩක් දැනගන්න පුළුවන්. ඔව් නෝන්ද. ඇත්තටම මේ IIT මැඩ්‍රස් කියන්නේ ඉන්දියාවේ අපි කවුරුත් දන්න විශ්වවිද්‍යාලයක්. එතකොට ඒ අවස්ථාව ආවේ ඇත්තටම IIT මැඩ්‍රස් සහ මෙහි ස්ලස්කොම් ආයතනය එකතු වෙලා ඒ IITM විතරක් නෙමෙයි ඒකත් එක්ක ඒකාබද්ධිත තව ඉන්ස්ටිටියුට් එකක් තියෙනවා ප්‍රවතාක් රිසර්ච් ඉන්ස්ටිටියුට් එක. එතකොට ඒ තුන්ගොල්ලෝ ඇත්තටම එකතු වෙලා ඒගොල්ලෝ ප්‍රෝග්‍රෑම් එකක් ප්ලෑන් කළා ලංකාවේ ව්‍යවසායකයෝ 25 දෙනෙක්ට එහේ රෙසිඩෙන්ෂල් ට්‍රේනින් ප්‍රෝග්‍රෑම් එකක් දෙන්න. ඉතින් අපි ඔය ප්‍රෝග්‍රෑම් එකට ඇප්ලයි කළා සහ අපිට අවස්ථාව ලැබුණා ඒ ප්‍රෝග්‍රෑම් එකට සම්බන්ධ වෙන්න. ඇත්තටම IIT මැඩ්‍රස් කියන්නේ අපි කොහොමද දන්නවනේ ඉන්දියාව කියන්නේ ලොකු ගොඩක් ඩිවෙලොප් වෙච්ච ස්ටාර්ට්අප් ඉකෝසිස්ටම් එකක්. එතකොට ඉන්දියාවේ ප්‍රාන්තවලින් ප්‍රාන්තවලට තියෙනවා ඒගොල්ලන්ගේ වෙන වෙනම ස්ටාර්ට්අප් ඉකෝසිස්ටම්ස් හැදිලා. ඉතින් සවුත් ඉන්දියා කියන්නේ ඩීප් ටෙක් ස්ටාර්ට්අප්ස් වලට හොඳ ඉකෝසිස්ටම් එකක්. ඉතින් අපි එහෙ ගියාම දැකපු දෙයක් තමයි ඉන්දියාවේ එහෙ වෙනම ඉන්කියුබේටර්ස් තියෙනවා. අර ස්ටාර්ට්අප්ස් 20-50 එහෙම නෙමෙයි ස්ටාර්ට්අප්ස් ලොකු ප්‍රමාණවලින් ඒගොල්ලෝ ඉන්කියුබේට් කරනවා, යුනිකෝර්න්ස් හදනවා. ඉතින් ඒ ඉකෝසිස්ටම් එකම ඒ වටේට අර ස්ටාර්ට්අප් එකක් day 1 ඉඳලා කොහොමද ග්ලෝබලි හිතන්නේ ස්කේලබල් ස්ටාර්ට්අප් එකක් කරන්නේ කොහොමද කියන තැනට ඒගොල්ලෝ ඒ ඔක්කොම වටපිටාව හැදිලා තියෙනවා ඇත්තටම. ඉතින් මේ ප්‍රෝග්‍රෑම් එකට ගිය එකෙන් අපිට අවස්ථාව ලැබුණා ගොඩාක් මෙහි අපි ස්ටාර්ට්අප් එකක් බිල්ඩ් කරන්න යද්දි දැනගන්න අවශ්‍ය හැබැයි මම දැනගෙන නොහිටපු ගොඩාක් දේවල් මම ඇත්තටම මෙහෙ ගියාම දැනගත්තා. ඒකට හේතුව ඇත්තටම ඒගොල්ලන්ගේ අර මම හිතනවා යාලට අර එයාලගේ එක්ස්පීරියන්ස් එකත් එක්ක ලැබිච්ච දැනුම ස්පෙෂලි අපිට එතන ඉන්ස්ට්‍රක්ට් කරන අය හිටිය යුනිකෝර්න්ස් මෙන්ටර් කරපු කට්ටිය. එතකොට ඒගොල්ලෝ ඇවිල්ලා සමහර වෙලාවට ඒගොල්ලෝ ස්ටාර්ට්අප් එකක් බිල්ඩ් කරන විදිය හිතන විදිහයි අපි හිතන විදිහයි ගොඩාක් වෙනස් වෙන තැන් තිබුණා. ඉතින් ඒක ඇත්තටම ගොඩක් ප්‍රයෝජනවත් වුණා. මම හිතන්නේ අපේ ජෙනරේෂන් ඇල්ෆා ටීම් එක දන්නවා අපි මෙහෙට ආවට පස්සේ අපි කරපු කියපු ගොඩක් දේවල් වෙනස් වුණා ඇත්තටම. අපි ෆන්ක්ෂන් වෙන විදිහ, ටීම් එක ඔපරේට් කරන විදිහ සෑහෙන දේවල් අපි වෙනස් කළා. ඉතින් ඒක සෑහෙන හොඳ ඔපචුනිටි එකක්. ඒ වගේ තැනකින් ඇත්තටම අපිට ඒක ඉගෙන ගන්න ලැබිච්ච එක මම හිතනවා ඇත්තටම අර ග්‍රේට්ෆුල් වෙන ඔපචුනිටි එකක් කියලා ඒ අවස්ථාව ලැබුණ එක. හරිම රසවත් කතාවක්. ඒ කියන්නේ
ඒ විදිහේ එක්ස්පීරියන්ස් එකක් ගන්න හම්බ වෙනවා කියන එක සහ ඒ තුලින් තමන් නිර්මාණය කරගත්තු ස්ටාර්ට්අප් එකට ඒ දේවල් ඇප්ලයි කරගෙන තව ජර්නි එක ඉස්සරහට අරන් යනවා කියන එක එක්තරා පැත්තකින් හොඳ ඔපචුනිටි එකක් සහ චැලෙන්ජස් උත් ගොඩක් අනිවාර්යෙන් තියෙනවා කියලා මම විශ්වාස කරනවා. ඒතර ඔයත් එක්කම මම පුංචි දෙයක් අහන්න කැමතියි. දැන් ජෙනරේෂන් ඇල්ෆා කියන එක නිර්මාණය වෙන්නෙම කමියුනිටි එකක් පාදක කරගෙන කමියුනිටි එකක් බේස් කරන් තමයි හැදෙන්නේ. ඒතර ඔය කමියුනිටි එක ඇතුලේ දැන් ගොඩක් කලාවට ඉන්න පුළුවන් තරුණ කියන කියන්නේ යං ජෙනරේෂන් එකේ කට්ටිය මෙතන ගොඩක්ම ඉන්න පුළුවන්. එතකොට මේ යං ජෙනරේෂන් එකත් එක්ක වැඩ කරන එක සම්බන්ධව මියුනිට තියෙන අත්දැකීම් කොයි වගේ? දැන් ජෙනරේෂන් ඇල්ෆා කියලා කියන්නෙම ඇත්තටම අපි වැඩ කරන්නේ අපි කියනවා සමහරලාට අර 2000න් පස්සේ කියලා අපි කතාවට කියන්නේ. සෝ අපි ගොඩක් වෙලාට ඒ වයසේ සහ ඊටත් සමහරලාට දැන් ඇත්තටම අපිට එනවා ඇත්තටම ජෙනරේෂන් ඇල්ෆා ළමයි දැන් අපිට ටික ටික එන්න පටන් ගන්නවා. ඒ කියන්නේ 2010න් පස්සේ ඉපදුණු දරුවෝ. ඉතින් මම ඒක මගේ පෞද්ගලික අත්දැකීම මම දකින විදිහට මම මේ තාක් මේ අවුරුදු 4-5 මං හිතන්නේ එක දිගටම වැඩ කළේ ওই කමියුනිටි එකත් එක්කම තමයි වැඩිපුර. එතකොට අපි මේ අවුරුදු 4-5 මේ තාක් මෙහෙම ජර්නි එකක් ආවෙත් ඇත්තට මේ කමියුනිටි එකකින්දම තමයි. මොකද දැන් මම අර නවෝදයට මම පටන් ගන්නකොට කිව්වේ මම කැමති නැහැ කියන්නේ මම ලීඩ් කරනවා කියලා. ඇත්තට මම ෆැසිලිටේට් කරනවා කියලා. මොකද මට කරන්න පුළුවන් දේ මම දකින විෂන් එකක් තියෙනවා. ඒ විෂන් එකට මට පුළුවන් මිනිස්සු එකතු කරගන්න. එතකොට ඒ මිනිස්සු ඒ විෂන් එක බිලීව් කරනවා නම් ඒගොල්ලෝ මට ඒකට සපෝට් කරනවා. ඒගොල්ලෝ ඒකට එතෙන්ට යන්න මට උදව් කරනවා. එතකොට ඒ කියන ජර්නි එකේදී මේ කියන යං ජෙනරේෂන් එක ඇත්තටම ලොකු රෝල් එකක් ප්ලේ කළා. මම හිතනවා ඇත්තටම ලොකු කාර්යභාරයක් කළේ ඇත්තටම ඒගොල්ලෝ. ඒකයි මම මුලදීම කිව්වේ මම කළේ ඒගොල්ලන් ෆැසිලිටේට් කරපු එක. ඒතර මට පුළුවන් යම්කිසි දෙයක් ඒගොල්ලන්ට පෙන්වන්න පොඩි ගයිඩන්ස් එකක් දෙන්න ඒකට අවශ්‍ය අර පසුබිම හදලා දෙන්න ඇත්තටම. ඒ අරුණහම මම ඒක තනියෙන් කරන්න ගියා නම් කවදාවත් මට අපි මේ ජර්නි එක කවදාවත් එන්නේ නැහැ ඇත්තටම. හැබැයි ඒගොල්ලන්ගේ තියෙන දක්ෂතාවය ඒගොල්ලන්ගේ තියෙන යම්කිසි ක්වොලිටිස් ටිකක් නිසා තමයි අපිට මේ ජර්නි එක එන්න පුළුවන් වෙන්නේ. ඒතකොට මම හිතන දෙයක් තමයි අපිට මගේ අත්දැකීමෙන් මම දන්න දෙයක් තමයි අපිට පුළුවන් නම් මේ යං ජෙනරේෂන් එක හරි විදිහට ෆැසිලිටේට් කරන්න යම් අවශ්‍ය ගයිඩන්ස් එක ඒගොල්ලන්ට දෙන්න. ඒගොල්ලන්ට ලොකු දේවල් කරන්න පුළුවන්. ගොඩාක් අපි හිතනට ලොකු පොටෙන්ෂල් එකක් එතන තියෙනවා. හැබැයි දැන් අපි ඔය මම හිතනවා නවෝදය ප්‍රශ්න අහන්නත් ඇත්තේ අපි කියනනේ හැමතිස්සම අර තියෙන ජෙනරේෂන්ස් අතර තියෙන ඔය පොඩි ෆ්‍රික්ෂන් එක. ඒක මම හිතන එක යම් යම් ආකාරවලට හැම ජෙනරේෂන් එකෙම තියෙනවා. එතකොට හැබැයි අපි තේරුම් ගත්තොත් ඇත්තට මේ ජෙනරේෂන් එකේ තියෙන පේන් පොයින්ට්ස් මොනවද? ඒගොල්ලෝ හැදිච්ච බෑග්ග්‍රවුන්ඩ් එක මොකක්ද? එතෙන්ට ඇඩ්‍රස් කරලා ඒගොල්ලන්ගෙන් ඒ අවශ්‍ය ඉන්පුට් එක ගන්න ඒකට ලොකු දේවල් කරන්න පුළුවන් ඇත්තට. හරි. ඔව් ඇත්තටම මේ ජෙනරේෂන් ඇතුලේ තියෙන ගැප් එක කියන එක මම හිතන්නේ මේ ජෙනරේෂන් එකට විතරක් නෙමෙයි මේක ඕනම ජෙනරේෂන් එකක ඇතුලේ ගැප් එක අපි දකින්නවා. නමුත් මේක අපිට ටිකක් විශේෂ වෙන්නේ අර තාක්ෂණය ඒ දේවලුත් එක්ක ආපු නිසා. හරි. එතකොට මම අහන්න කැමති මේ එක තනි උත්තරයක් මට ඕනේ. මේ ජෙනරේෂන් එකත් එක්ක ඇත්තටම කිව්වොත් වැඩ කරන්න අමාරුද? නෑ. හරි. හරි. ඊළඟට මම කැමති දැනගන්න මියුලි ට්‍රේස් එක ගැන මියුලි කොහොමද හිතන්නේ? ට්‍රේස් එකෙන් මියුලිට මොන වගේ සපෝට් එකක්ද මේ කොහොමද ට්‍රේස් එක ගැන මියුලිගේ අදහස ගැන කතා කරමු. ට්‍රේස් එකට ඇත්තට මම හිතන්නේ මම මුලින්ම සම්බන්ධ වුණේ මට හරියටම අවුරුද්ද මතක නැහැ. මම හිතන්නේ මීට මම මේ ස්ටාර්ට්අප් ඉකෝසිස්ටම් එකත් එක්ක කනෙක්ට් වෙන අවුරුදු يعني මීට අවුරුදු 2-3කට විතර කලින් ඒ කාලේ ඉඳන් මම දැකපු දෙයක් තමයි ට්‍රේස් එකේ තියෙන මුලින්ම අපි දකින්නේ හරි වෙනස් වටපිටාවක් නේ තියෙන්නේ. එතකොට ඒක අර ස්ටාර්ට්අප්ස් වලට හරි ෆ්‍රෙන්ඩ්ලි එන්වයරන්මන්ට් එකක් මේක ඇත්තට. මොකද ස්ටාර්ට්අප්ස් කැමති නැහැ ඇත්තටම අර හරි ඔෆිස් මේ ස්පේස් එකකට රෙස්ට්‍රික්ට් වෙලා අර ඒ කියන ටිපිකල් එන්වයරන්මන්ට්ස් වලට ස්ටාර්ට්අප්ස් දුන ටීම්ස් වෙන්න පුළුවන් ෆවුන්ඩර්ස්ලා වෙන්න පුළුවන්. ඒගොල්ලන්ට ඒක එච්චරම ෆ්‍රෙන්ඩ්ලි නැහැ. හැබැයි ට්‍රේස් කියන්නේ ඇත්තටම අර දේවල් R&D කරලා
දේවල් අර එක්ස්පෙරිමන්ට් කරලා අලුත් දේවල් ක්‍රියේට් කරන්න පුළුවන් කැමති කට්ටියට හොඳ එන්වයරන්මන්ට් එකක් හදන තැනක් විදිහට මම ඒක මුලින්ම ඒක එක්ස්පීරියන්ස් කළා. එතකොට ඊට පස්සේ යම් යම් අවස්ථාවලදී උදාහරණයක් විදිහට අපි එක එක ඉවෙන්ට්ස් කළා, ඩිස්ට්‍රප්ට් ඒෂියා මෙහි අපි ඉනෝවේෂන් ෆෙස්ටිවල් එක හොස්ට් කළා. ඒ හැම තැනකදීම ඇත්තටම again and again අපි දැකපු දේ තමයි ට්‍රේස් කියන්නේ ලංකාවේ කවදා හරි දවසක අර ටෙක් ස්ටාර්ට්අප්ස් වලට ඉන්කියුබේට් වෙන හොඳම එන්වයරන්මන්ට් එකක් ඇත්තටම without a doubt. එතකොට අපි මීට මාස කීපයකට කලින් අපි මෙහි වර්ක් ස්පේස් එකට මූ වුණා. ඒකෙදි දැන් අපගේ ටීම් එකෙන් උනත් එන ඉන්පුට් එක තමයි හරිම අර ෆෝකස්ඩ් වැඩ කරන්න පුළුවන් එන්වයරන්මන්ට් එකක් ට්‍රේස් එක ඇතුලේ තියෙනවා කියන එක. ඉතින් ඒක හින්දා ඇත්තටම මම හිතනවා අර මේක අර කෝවර්කින් ස්පේස් එකක් විතරක් නෙමෙයි මේකේ වටේටම මේක ඇතුළේම හැදිච්ච ඉකෝසිස්ටම් එකක් තියෙනවා. මේක ඇතුලේ මෙන්ටර්ස්ලා ඉන්නවා, මේක ඇතුලේ ඉන්වෙස්ටර්ස්ලා ඉන්නවා, මේක ඇතුලේ තව working officers තියෙනවා. so එතකොට මේක ඇතුළේම හැදිච්ච ඉකෝසිස්ටම් එකක් තියෙනවා. කෙනෙක්ට ස්ටාර්ට්අප් එකක් ඩෙවලොප් කරනවා නම් ඒ ඔක්කොම රිසෝසස් එක තැනකින් ගන්න පුළුවන්. ඉතින් ඇත්තටම මම හිතනවා ට්‍රේස් එක කවදා හරි ලංකාවේ අර ස්පෙෂලි ඩීප් ටෙක් ස්ටාර්ට්අප්ස් වලට හොඳ ප්ලේස් එකක් වෙයි කියලා ඒවා ඉන්කියුබේට් කරන්න. මියලි අන්තිමට මම දැනගන්න කැමති මේක ඔයා වගේ තව ඉස්සරහට ව්‍යවසායිකාවක් වෙන්න තමන්ගේ කියලා දෙයක් ආරම්භ කරලා දේවල් වලට අපි යම් ප්‍රශ්නයකට වෙන්න පුළුවන් ඒකට විසඳුමක් හොයන්න මේ වගේ ජර්නි එකක් එන්න කැමැත්තෙන් ඉන්න කෙනෙක්ට පිරිසකකට ඔයා දෙන්න කැමති පණිවිඩය මොනවාද? සරලවම නවද මම හිතන දේ තමයි දැන් මේ අපි හිතනකො අර දෙයක් කරන්න ඕනේ කියලා. ඒ කරන දේ එකපාර කොහොමත් සිද්ධ වෙන්නේ නැහැ. ඒක අපිත් දේවල් ඉගෙනගෙන අපි දේවල් අචීව් කරනවා. අනික අතට අපි දේවල් ෆේල් වෙනවා. ආපහු ඒක හරිය අර රෝලර් කෝස්ටර් ජර්නි එකක් ඇතර. එතකොට මම හිතන දේ තමයි Tamanට ඇත්තටම යමක් කරන්න ඕනේ කියලා හිතනවා. මම අර එදා ඉඳන් මගේ තියෙන එකම දේ තමයි අර never give up attitude එක ඉතින්. මොකද කොහොමත් අර මම හිතන්නේ නැහැ දෙයක් ඇත්තටම අචීව් කරන්න ඕනේ කෙනෙක්ට ඒක හරි අර ඊසි පාත් එක එනවා කියන එක. අර ඔයාට කරේජ් එක තියෙන්න ඕනේ ඇත්තටම තමන්ව ඉම්ප්‍රූව් කරගන්න. තමන් වටේ තියෙන සරවුන්ඩින් එක ඒකට හරියට හදාගන්න. ඒ හැම දෙයකටම අර ලොකු කරේජ් එකක් තියෙන්න ඕනේ. එන බැරියර්ස් කොහොම හරි ටික ටික ඕවර්කම් කරගෙන උඩට යන්න. ඉතින් අර සරලව මම හිතන්නේ තමන් දෙයක් බිලීව් කරනවා නම් අර ඒකට යන්න හොඳ රෙසිලියන්ට් මයින්ඩ්සෙට් එකක් හදාගන්න අර never give up attitude එකත් එක්ක කියන එක. බොහොම ස්තුතියි. හරි. ඉතින් ගොඩාක් ස්තුතියි මියුලි අද අපිත් එක්ක සම්බන්ධ වුණාට මේ වැඩසටහනට. Thank you. අපි ගොඩාක් හරවත් කතා බහක නිරත වුණා. ඉතින් අපි ඉස්සරහටත් බලාපොරොත්තු වෙනවා මේ වගේ තවත් හරවත් රසවත් කතා බහකට යමු වෙන්න. ඉතින් එතෙක් ඔබ සියලු දෙනාටම සුබ දවසක්.